konnichiwa. අපිට නිතරම වර්ධනය එකක් තමයි kanji කියලා කියන්නේ. අන්න ඒ වගේ නිතරම වර්ධනය පුළුවන් kanji දෙකක් ගැන ඉගෙන ගන්න තමයි අපි දැන් මේ ටෙස්ට් එකේ. එකක් තමයි වැඩිමහල් සහෝදරී ඉන්කම් කියලා කියන elder sister. අනිත් එක තමයි බාල සහෝදරී. ඒ කියන්නේ younger sister. අපි elder sister එමළ වැඩිමහල් සහෝදරියට ජපාන් වලින් කියන්නේ අනි කියලා. අනි. ඒ වගේම younger sister බාල සහෝදරියට කියන්නේ ඉමෝතෝ කියලා. ඉමෝතෝ. ඇයි අපිට නිතරම මේ kanji දෙක වලද? අපි මේ kanji දෙකම පටන් ගන්න එකම විදිහට. මේ kanji අපි මෙන්න මේ විදිහට ලියනවා. kanji පළවෙනි කොටස. මේක තනිකරම මේ kanji විතරක් ගත්තොත් මේකේ තේරුම තමයි කාන්තාව කියලා කියන්නේ. එතකොට මේ kanji තමයි අනේ සහ ඉමෝතෝ කියන kanji දෙකේ පළවෙනි කොටස ලියවෙන්නේ. ඊට පස්සේ අනේ එදෙස් මේකේ දෙවෙනි කොටස ඉචි නිසන් යොන් ගෝ ලොකු සිචි අචි මෙන්න මේ විදිහට තමයි අනේ කියන එක ලියන්නේ. හැබැයි ඉමෝතෝ කියන එක පළවෙනි කොටස ලියනවා වුණාට දෙවෙනි කොටස ඊට වඩා ටිකක් වෙනවා. ඒක ලියන්නේ ඉචි නිසන් යොන් ගෝ ලොකු සිචි අචි අනේ ඉමෝතෝ අනේ ඉමෝතෝ පළවෙනි කොටසදී එහෙම කියන්නේ කාන්තාව කියන kanji වුණාට දෙවෙනි කොටස වෙනස් වෙනවා. ඒ නිසා ඔයාලා kanji ලියන්නේ කියලා හිතගෙන තමයි ප්‍රැක්ටිස් කරන්නේ. ගොඩක් අවධානය කරගෙන ඉන්න විදිහට ප්‍රැක්ටිස් කරන්න. තව එක පොඩි ඇඩිෂනල් දෙයක්. අපි මේ kanji දෙකම එකතු කරලා ලියද්දී අපිට ලියන්න පුළුවන් වචනයක් තමයි shimai. shimai කියලා කියන්නේ sisters. එහෙම නැත්නම් අපි කියනවා සහෝදරියෝ කියලා. ඒක කොහොමද කියන්නේ? අනේ කියන්නේ කුණ්‍යම කියවීම, ඉමෝට් කියන්නේ කුණ්‍යම කියවීම. අපි කුණ්‍යම කියවීම ගත්තොත් අනේ elder sister කියන්නේ කුණ්‍යම කියවීම shi, ඉමෝට් එහෙම නැත්නම් නංගි කියන්නේ කුණ්‍යම කියවීම වෙන්නේ මයි. ඒතකොට අපි මේ දෙක එකතු කරගන්න මේ විදිහට ලියනවා. ඉචි ni san yon go roku ichi achi shi ඉචි නිසන් යොන් ගෝ ලොකු සිචි ෂීමයි සහෝදරියෝ කියන්නේ. ඉතින් මේ වගේ වරදින්න පුළුවන් අමාරු kanji උනත් ඉතාමත් ලේසියෙන් ඉගෙන ගන්න ජපාන් භාෂාවෙන් මහමෙදර දෝසෝ ලැන්ග්වේජ් ස්කූල් සමග එකතු වෙන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා. මිනසන් අරිගතෝ ගොසයිමස්තා.